තෙරුවන් සරණයි සෑම දෙනාටම. අදත් අපි නිවෙමු නාලිකාව තුළින් අපි සමග දිගටම සම්බන්ධ වෙලා ඉන්න ඔබ පිළිගන්නේ ආදරයෙන්, කරුණාවෙන් මෙන්ම මහා මෛත්‍රියකින්. අපි මේ කතා කරමින් පැහැදිලි කරගන්නට උත්සාහ කරන්නේ මේ අති භයංකාර වූ සංසාර බන්ධනයෙන් සදහටම ස්ථීරවම මිදෙන්නේ කොහොමද කියලාමයි. බලන්න, කාලය වේගයෙන් ගත වෙනවා. මේ ටික තේරුම් ගන්න මං ගන්න උත්සාහය තමන්ම බලන්න. මෙහෙම තමන් ගැන, තමන්ගේ මේ මනස ගැන හිතන්නවත් හිතෙන්නේ නැහැ. මායයට අහු වෙලා. මනස ගිනි ගන්න බව තේරෙනවා තියා මනසක් තියෙනවා කියලාවත් හිතෙන්නේ නැහැ. බාහිරය ඇත්ත කරගෙන මේ ගැටලු ටික ලියාගෙන මේ මොහොත, ඒ කියන්නේ මේ මිලි තත්පරයේදී වෙන සංසිද්ධිය මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. අපි ගිනිගත් මනස නිවා ගන්නට වෙරදරමු. සම්මතය කියන රාමුවට එහා අසම්මතය තුළ සිද්ධ වෙන ක්‍රියාවලිය දැන දැක ගන්න අපිත් සමග සම්බන්ධ වෙන්න දිගටම. මේ කෙටි දේශනාව ඔබට ප්‍රායෝගික පුහුණුවත් සමගම උපකාර වෙනවා ඒකාන්තයි. සංසාරي කියන්නේම මේ මොහොත එකතු වෙලා අපි මව් කුසෙන් එළියට ආපු දවසේ ඉඳන්ම මේ ප්‍රාණවායුව මේ ශරීරයෙන් නික්ම යන තෙක්ම ක්‍රියාත්මක වෙන චිත්ත ශක්තියේ හැසිරීම. යම්කිසි හේතුවක් හින්දා ප්‍රාණවායුව මේ කයෙන් ගිලිහිලා යන කම්ම මේ කයේ චිත්ත ශක්තිය රඳා පවතිනවා. ඒ හැසිරීම් රටාවට තමයි සසර කියන්නේ. අපි මෙන්න මෙහෙම ටිකක් අපේ භාෂාවෙන් පැහැදිලි කරගන්නයි වෙන්නේ. ඒකත් අවිද්‍යාව තුලමයි. මේ වෙන ක්‍රියාවලිය අපි එහෙමනම් හොඳින් තවදුරටත් තේරුම් ගන්න ඕනේ. අපි කිනාගේ ප්‍රාණ ශක්තිය මතම ඒකාබද්ධ වෙලා තියෙන චිත්ත ශක්තිය එක මොහොතකවත් නොපවතින ස්වභාවය අපි මූලාශ්‍ර හරහා හොඳින් අවධාරණය කරගන්න ඕනේ. බුද්ධ න්‍යාය, විශ්ව න්‍යාය වුණ නතුම සූත්‍රයේ මේ බව බුදු පියාණන් වහන්සේ හොඳින් පැහැදිලි කරලා දෙනවා. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං න හෝති. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති, ඉමස්ස නිරෝධා ඉදං නිරුච්ඡති. මේ ඇති කල්හි මේ ඇත, මේ නැති කල්හි මේ නැත. මේ හටගත් කල්හි මේ උපදී. මේ නිරුද්ධ වන කල්හි මේ නිරුද්ධ වේ. බලන්න කොතරම් ගැඹීර දෙයක්ද මේ බුද්ධ න්‍යාය, විශ්ව න්‍යාය. කිසිම දෙයක් එහෙමනම් තනිව උපදින්නේ නැහැ, හටගන්නේ නැහැ. හේතුන් නිසාමයි. පටිච්ච සමුප්පන්නමයි. අපි ඉස්සෙල්ලා සඳහන් කරපු චිත්ත ශක්ති ස්වභාවය මේ ෂණයේ අපේ නුවණට හසු වෙන්නට ඕනේ. රූප කලාව වශයෙන් එක මොහොතකවත් එකට නොපවතින අපේ සාමාන්‍ය ව්‍යවහාරය කියන විදියට අංශු, පරමාණු, ප්‍රෝටෝන, නියුට්‍රෝන තරංග වශයෙන් කිසිම මොහොතකදී වෙන්වෙන්ම නොපවතින ස්වභාවය. නමුත් අවිද්‍යාව තුළ යමක් දෙයක් කියලා අපි හඳුනා ගන්නට උත්සාහ කරනකොටම තමයි මේ මැවීම විද්‍යමාන වෙන්නේ. අපි මේ අන්තිම සියුම් සංසිද්ධිය නුවණින් ප්‍රඥාවෙන් දකින්නට උත්සාහ කරන්න ඕනේ. බුදුන් පියාණන් පැහැදිලි කරලා දුන්න විදිහටම ඉති රූපං සමුදයෝ, ඇස උපදින ධර්මතාවක්, රූපය උපදින ධර්මතාවක්. මේ මොහොතේ සිත කියන්නේම මේ මොහොතේ දකින රූපයමයි. මේ මොහොත පච්චුපන මේ මොහොත මිලි තත්පරයක්වත් කාලයකට අහු වෙන්නේ නැහැ. හොඳින් නුවණින් දකින්න. එහෙමනම් මේ ෂණයේදී අපි අර කදින් පැහැදිලි කළා විසිරි පවතින රූප කලාපවල ගැටීම නිසාමයි, ඒ කියන්නේ රූපණය නිසාම හටගත්තු නිරූපණයක් මිස මෙතන තියෙන පවතින දෙයක් නෙමෙයි. පවතින දෙයක් ඇත්තේම නැති බව නුවණින් දකින්න ඕනේ. එහෙමනම් ඇස කියන්නේම හේතුඵලයක්.
අවිද්‍යාව නිසා මගේ මනසේ හටගත් මනෝමූලික ධර්මතාවක්මයි. බලන්න බුදු පියාණන් වහන්සේ ඇසේ උපත ලෝකයේ උපතයි. මේ මොහොතේ සිතේ උපත ලෝකයේ උපතයි. ඇස කියන්නේම සංස්කාරවලින් සකස් කරලා චේතනාවලින් මවලා දෙන්නේ අපිට විඳින්නටයි. පෙරණ තිබීම අවිද්‍යාව තුළ හටගන්නා වූ මේ ඇස නම් වූ සිත හටගන්නෙම එහෙමනම් පටිච්ච සමුප්පන්නවයි. හොඳින් තේරුම් ගන්න. අධිවේගයෙන් සිද්ධ වෙන මේ රූප කලාප ඝට්ටනය නිසාම රූපං කප්පති බින්දති විඤ්ජති බින්දතිති ලෝකෝ. මේ බිඳි බිඳී යාම නැතිවීම නිරෝධය අපේ මස් ඇසට පේන්නේ නන්නේ. නුවණට ප්‍රඥාවට තමයි ගෝචර වන්නේ. දෙයක් ගැටෙනකොට කවුරුත් දන්නවා. ආලෝකය ශක්තිය වගේම ශබ්දයක් නිකුත් වෙනවා. අන්න අපි හඳුන ගන්නවා මේක පොත කියලා. මනස තුලින්ම කන කියන ආයතනය හට ගන්නවා. ඒ වගේම බලන්න තින්නං සංගති පස්සෝ ස්පර්ශයෙන් මුළු මහත් සමස්තයම හට ගන්නවා. පෙර පසු නැතිව මේ මිලි තත්පරයේදී වෙන සිදුවීම යථාර්ථය දන්නේ නැතුව මේක මගේ කරගන්නවා. මමත් හට ගන්නවා. එහෙනම් මොකද්ද මේ යථාර්ථය? නොහටගත් බවයි. කොටින්ම පවතින්නේ ස්වභාව ධර්මයම පමණක් වන බවයි. බුදු පියාණන් වහන්සේ රාද තෙරුන්ට ඇස මාරයා කිව්වේ එහෙමනම් ඇත්ත නේනම් කන මාරයා. අපි හැම මොහොතෙකම ඉන්නේ මාර භූමියේ. පංච මාරයෝ අපිව මාර භූමියේ රජ කරවනවා. අපි දන්නේ නැහැ. හිරගෙදර තවදුරටත් ඉන්න පුළුවන්ද? මේකෙන් ගැලවෙන්න ඕන නේද? මෙච්චර කාලයක් තිස්සේ අති සූක්ෂම රංගනයක යෙදিলা කොහේ මේ චිත්ත ශක්තිය සංචාරය කළා. නොගිය තැනක් නැහැ. ඒ ආකාරයේ ගෙවල් හදන්න අත දුන්න වඩුව දැන් අල්ල ගන්න ඕනේ. ඒ කියන්නේ අවිද්‍යාව තණ්හාව හොඳටම හඳුන ගන්න ඕනේ. ඇස මායя නම් මායයට අහු වෙන්නේ නැතුව ඇස පාවිච්චි කරන්නේ කොහොමද? අන්න දිත්තේ මතම් භවිසදී දැක්කදී එතනම වින්දනය වීමට පෙරම අතාරින්න දැක්කොත් දැක්ක පමණයි. දැන් මේ සිද්ධාන්ත දැනගෙන කොහොමද සිහිය පවත්වන්නේ? මේ මරෝගුලින් ගැලවෙන්නේ කොහොමද? අපි මූලාශ්‍ර හරහා සත්‍ය ඥානයෙන් මේ දේ දැනගෙන හොඳින් තමන් තුළින් දකින්නට උනන්දු වෙන්න ඕනේ. දැනුම වශයෙන් හෝ කාය විවේකය චිත්ත විවේකය අමාරුවෙන් හරි හොයාගන්න අවශ්‍ය වෙන මූලික සිද්ධාන්ත නතුම්ම සූත්‍රය, මදුපිණ්ඩික සූත්‍රය, පටිච්ච සමුප්පාද ධර්මතාව හොඳින් විමර්ශනය කරන්න ඕනි මේ මාරෝගුලෙන් ගැලවෙන්න. පටිච්ච සමුප්පන්නව සිදුවන මේ හේතුඵල ක්‍රියාදාමය හොඳින් නුවණින් විමසන්න පුළුවන්. එතකොට ඔබට මේ ඇස නම් වූ මායාගේ, කන නම් වූ මායාගේ රංගනයන් එතකොට හඳුන ගන්න පුළුවන්. කොටින්ම රූපයක් ඇසට ගැටෙන විටම ඇස මායා, රූපය මායා ලෙස දකින්න පුළුවන්. ඔබට වඩාත්ම සුදුසු වන්නේ අපි බුදු පියාණන් වහන්සේ පෙන්නපු විදිහටම ඇස නිරෝධයි, නිරෝධ ධර්මතාවක්මයි. රූපය නිරෝධයි, නිරෝධ ධර්මතාවක් නම්. එහෙමනම් හඳුන ගැනීම එතනමත් නිරෝධ ධර්මතාවයක්ම නේද? දැන් ස්පර්ශ වෙන්න දෙයක් නැහැ. නිරෝධ ධර්මතාව හොඳින් නුවණට වැටහෙන්න ඕනේ. ප්‍රායෝගිකව කොහොමද මේ ටික පුහුණුවන්නේ? ධම්මානුධම්ම පටිපත්තියේ දෙන හැටි විමසලා බලන්න ඕනේ. දැන් ඉතින් අපි දවස ආරම්භ කරන්න උදේ පාන්දර අවදි වෙච්ච මොහොතේ පටන් කොහොමද මේ සිහිය පවත්වන්නේ? සත්‍ය ඥානයෙන් අහලා දැනගත්තු දේ සද්ධර්මය. ඒ කියන්නේ සද්ධර්මය
යෝනිසෝ මනසිකාර කළ දේ දැන් තමන් තුළින් දකින්නේ කොහොමද? අනේ කවුරුත් මේ ටික නම් කියලා දෙන්නේ නැහනේ. අපි විමසමු. මෙහෙම දකින මූලාශ්‍ර තුලින්මයි. ගෝඨමක සූත්‍රය බලන්න පැහැදිලි කරනවා යනකොට එනකොට කනකොට බොනකොට හැම මොහොතකදීම සිහිය පවත්වන්න කියලා. සිහිය පවත්වන්නේ කියන්නේ මොකද්ද? ඒ සිහිය ඒ සිත එතනම නිරුද්ධ වෙනවා. ඒ සිත එතනම නිරුද්ධ වෙනවා කියන එක තමයි සිහිය සතිය පවත්වන්නේ. අපි පුරුදු වෙන්න ඕනේ මෙන්න මෙහෙම. මම භාවිතා කරපු විදිය මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් නින්දේදී අපේ මනසේ ක්‍රියාකාරීත්වය එහෙනම් බලන්න අඩපණ වෙලා තියෙන්නේ. ඔන්න S2 ඇරුණු ගමම්ම හරියට ස්විච් එකක් ඔන් කරලා දැම්මා වගේ. ප්‍රාණ ශක්තිය දැන් චිත්ත ශක්තියත් එක්ක එකතු වෙලා වැඩ පටන් ගන්නටයි යන්නේ. ඇස මායя, කන මායя, මේ පංච මායයන්ම හඳුනගෙන තියෙන්නේ. දැන් අහු නොවි පාවිච්චි කරන්නේ කොහොමද? මෙන්න මෙහෙම පුරුදු වෙන්න. අපි නින්දේ අවදි වෙලා S2 අරිනකොටම පේනවා. එහෙනම් ඇස කියන්නේ සිතවිල්ලක්. ඒ ෂණේ ඒ සිතවිල්ල නිරෝධයි. එළිය වැටිලා කියලා හිතෙනවා. ඒ සිතවිල්ල, ඒ සිත්වලම නිරෝධයි. නැගිටින්න හිතුණා. ඒ සිත්වලත් නිරුද්ධයි. නැගිට්ටා. කය කෙලින් කරා. ඒ සිත්වලත් නිරෝධයි. ඇඳ පේනවා. ඇස නිරෝධයි. පේනවා නිරෝධයි. ඇඳ හදන්න ඕනේ කියලා හිතුණා. ඒ සිතවිල්ල නිරෝධයි. හැදුවා. ඒ සිතවිල්ලත් නිරෝධයි. පෙරවන ෂීට් එක පේනවා. ඇස නිරෝධයි. ෂීට් එක දකින්නවා කියන සිතවිල්ලත් නිරෝධයි. නවන්න හිතුණා. ඒ සිතවිල්ලත් නිරෝධයි. නවලා ඉවර වුණා. ඒ සිතවිල්ලත් නිරෝධයි. නෙට් එක පේනවා. ඒක පේන ඇස නිරෝධයි. නෙට් එක කියන සිතවිල්ලම නිරෝධයි. ඒක ගැට ගන්න හිතුවා. ඒ සිතවිල්ල නිරෝධයි. ගැට ගහලා ඉවරයි. ඒ සිතවිල්ලත් නිරෝධයි. බාත්රූම් එකට යන්න ඕනේ කියලා හිතුණා. ඒ සිතවිල්ලත් නිරෝධයි. එතනට යනවා. ඒ සිතවිල්ලත් නිරෝධයි. ලයිට් එක දාන්න ඕනේ කියලා හිතුණා. ඒ සිතවිල්ලත් නිරෝධයි. ස්විච් එක පේනවා. පේන හිත නිරෝධයි. ඇස නිරෝධයි. දොර අරින්න ඕන කියලා හිතුණා. ඒ සිතවිල්ල නිරෝධයි. දොර පේනවා. පේන ඇසත් නිරෝධයි. ඒ සිතවිල්ලම නිරෝධයි. ඒ කෘත්‍ය කරනවා. නිරෝධයි. 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 කණ්ණාඩියේ මූණ බලන්න හිතුණා. නිරෝධයි. කණ්ණාඩියෙන් පේනවා. ඒ බලන හිතත් එතනම නිරෝධයි. පේනවා නිරෝධයි. ඇසත් නිරෝධයි. මූණ හොදන්න හිතුණා. ඒ සිතවිල්ල නිරෝධයි. ටැප් එක පේනවා නිරෝධයි. ඇල්ලුවා. ඒ සිතවිල්ලත් නිරෝධයි. බලන්න ස්පර්ශය කයට දැනෙනවා. ඒ සිතවිල්ලත් නිරෝධයි. කය කියන සිතවිල්ලත් එතනම නිරෝධයි. දොර අරින්න කියන හිතුණා. ඒ සිතවිල්ල නිරෝධයි. ලොක් එක පේනවා නිරෝධයි. ඒ දැක්ක ඇසත් නිරෝධයි. දොර ඇල්ලුවා නිරෝධයි. කයට දැනුන ඒ ස්පර්ශය සිතවිල්ලත් නිරෝධයි. වහන්න ඕනේ කියලා හිතුණ නිරෝධයි. වැහුවා නිරෝධයි. ස්පර්ශය දැනුණා ඒ කය ඒකත් නිරෝධයි. ලයිට් එක නිවන්න ඕන කියලා හිතුණා. ඒ සිතවිල්ල නිරෝධයි. නිව්වා නිරෝධයි. බලන්න මේ විදිහට එහෙමනම් බලා යන්නේ නුවණින්. එතනම මේ සෑම ක්‍රියාවලියක්ම විඥානය හරහා කෙරෙනවා. මේක දකින්නේ නුවණින් ප්‍රඥාවෙන්. අපේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළ දුන්න විදිහටමයි. මේ ස්වභාවය නිකන් කටින් කී ඉඳලා බෑ. හොඳට අවබෝධයෙන් සංකිතේන නිබ්බිදාය එතනම අතෑරෙන්නේ අවබෝධයෙන්මයි. එහෙමනම් විඥානයේ හිත ඇසුරු කරගෙන මේ කරන ක්‍රියාවලිය පිටිපස්සෙන් ඉන්න නුවණ බලන්න දෙන්නෙක් මෙතන වැඩ කරන බව පේනවා. ප්‍රඥාව මෙහෙයමින් මේ ෂණයේ මේ මිලිතත්ප්‍රේ සිදුවෙන සිද්ධාන්තය මේ ස්වභාවය හොඳින් නිරීක්ෂණය කරන්න ඕනේ. මෙහිම බල යන්නේ දැන් නුවණින් බලන්න. ඉන්පුට් ඩිලීට් මේ ක්‍රියාවලිය නේද මෙතනදී සිද්ධ වෙන්නේ.
අපි සිද්ධාන්ත ඇතුරෙන් ඒ කියන්නේ ගෝඨමක සූත්‍රයේ මූලාශ්‍ර වශයෙන් පැහැදිලි කරලා දෙන්නේ මෙන්න මෙහෙම. ඉදිරියට යාමේදී ආපසු යීමේදී ඉදිරිය බැලීමේදී අවට බැලීමේදී අත්පාදි ගැරීමේදී හැකිලීමේදී ඇඳුම් මැදීමේදී කෑමේදී බීමේදී කොටිම මල මුත්‍රා පහ කිරීමේදී පවා සිහිය පවත්වන්න. ඉඳ ගන්නකොට නිදනකොට hina වෙනකොට තුෂ්ණිම්භාවයට පවත්වනකොට සිහිය පවත්වන්න. මෙන්න මේ ගෝඨමක සූත්‍රයේ අපිට පෙන්වලා දෙන විදිය. අපි මේ ප්‍රායෝගිකව කරගන්න හදන්නේ මේ මූලාශ්‍ර ආශ්‍රයමයි. මූල අපි මගේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්න දෙයමයි. බලන්න එහෙනම් මායයට අහු වෙන්නේ නැතිව මෙතන වෙන ක්‍රියාවලිය මම මගෙන් තොරව සිදුවන්නේ ක්‍රියාවලියක්ම බව නේද? බුදු පියාණන් වහන්සේ පෙන්වලා දුන්නනේ. මේක මට කරන්න පුළුවන් නේ. වීරිය ගන්න. දැන් බලන්න බුදු පියාණන් වහන්සේ කෙරෙහි උපදින්නේ මහා අචල ශ්‍රද්ධාව. දැන් බලන්න කාමචන්දිය, ව්‍යාපාදිය, උද්ධච්ච, කුක්කුච්චය, තීන මිද්ද විචිකිච්ඡා මේ නීවරණ ධර්ම, මේ මාර්ගය වහන ධර්ම ඈතින් ඈතට යනවා. ඒ වෙනුවට සද්ධාව, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න පටන් ගන්න බව දැනෙනවා ඔබට. මෙහිම අතහැර යන ක්‍රියාවලිය පවත්වාගෙන යන විට අර මං කිව්ව විදියට උපදින්නේ මහා ශ්‍රද්ධාවක් මගේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි. සිහිය සහ සතිය උපයෝගී කරගෙන විරිය වඩමින් ඔබ බලන ආන්තරික සමාධිය තුලමයි ඉන්නේ. එකම අන්තරයක්වත් ඡේ වෙන්න දෙන්නේ නැහැ. එතනම Nirodha දකින්නවා. ප්‍රඥාව ටික ටික කාන්දු වෙන හැටි බලන්න දකින්න පුළුවන්. ගිනිගත් මනසේ මේ ඇවිලෙන හිත ඇසත් ගැලවුණා එහෙමනම්. රූපෙනුත් ගැලවුණා. ඒ ස්පර්ශයෙන් ගැලවුණා, මිදුණා. බලන්න ඒ ස්පර්ශය නිසා රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ජාති ජරා ව්‍යාධි, ශෝක පරිදේව කියන ගින්නේ මිදී නිවෙන හැටි. මේවා දකින්නේ මූලාශ්‍ර තුලින්මයි අපිට පැහැදිලි කරගන්න පුළුවන් වන්නේ. ආදිත්ත පරියාය සූත්‍රයේ මෙන්න මේ විදිහට දැකිනවා. මනසින් මිදි යන හැටි. මෙහෙම මනසෙන් මිදින හැම ක්ෂණයකදීම සත්‍යතාවය ඔබට පේනවා, දැනෙනවා. ඒ තමන් ළඟ තිබුණු ප්‍රඥාව අවදි වෙන හැටි පේනවා. මේ ප්‍රඥාව තියෙනවා වැහිලා අවිද්‍යාන්ධකාරයෙන්. දැන් ටික ඔබට පේනවා, දැනෙනවා. මෙතනේමනම් ඇත්තටම පවතින දෙයක් ඇත්තෙම නෑ. සමස්තයම එතනම බිදි යන රූපකලාප ස්වභාවය කියන්නේ ස්වභාවය ධර්මයමයි. මේක දැනුමින් හරි දකින්න පුරුදු වෙන්න ඕනේ. එහෙමනම් මේ මොහොත අතහරින්න එපා. අතහරින්න දෙන්න එපා. විඥාණයට ඉඩ දෙන්න නම් එපා. සංසාර බන්ධනයට අහු වෙන මේ මොහොතේ මේ මිලි තත්පරේ අපි අවිදියෙන් ඉන්න ඕනේ. මේ මොහොතේ සෝබාධමයට අයිති දේ, ඒ සෝබාධමයට අයිති දෙමද අයිතිය දෙන්න. ඇලෙන්න එපා, ගැටෙන්න එපා. ඔබ නිදහස් වෙන්න. මේ මොහොතේ අතහරින්න. අතහැරෙන බවම දකින්න. නිරෝධ වෙන බවම දකින්න. ඔබගේ අභ්‍යන්තර පරිවර්තනය සිදු වේවි. දැනගත යුතු දමක් තියෙනවා නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා ටෙලිෆෝන් නම්බරය කතා කරලා පැහැදිලි කරගන්න. අපි තවත් දවසක හමු වෙමු. ඔබ සෑම දිනාටම තෙරුවන් සරණයි. යහපතක්ම වේවා.